Hello! Welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? මේ දවස්වල උෂ්ණාධික කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ පෙන්වන්නේ කොහොඹ ගහක්. ඉතින් උෂ්ණාධික කාලගුණයක් කිව්වම කොහොඹ මතක් වෙනවනේ. උෂ්ණාධික කාලවලට එන දහඩිය බිබිලි උෂ්ණ බිබිලි වලට හොඳ ඖෂධයක් තමයි කොහොඹ කියලා කියන්නේ. ඉතින් උෂ්ණාධික කාලවලට විතරක් නෙමෙයි අනිත් දවස් වලටත් කොහොඹ කියලා කියන්නේ විස බීජ නාශකයක්. ඉතින් කොහොඹ ඇත්තටම හොඳ ඖෂධීය ශාකයක්. කුරුලෑ බිබිලි කළු ලප බ්ලීචින් ආසාදන සුව කරලා සමපැහැපත් කරන කොහොඹ කහ පේස් පැක් එක ගැනයි මේ කියන්නේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපිට කොහොඹ කියලා කියන්නේ හොයාගන්න බැරි ඖෂධීය ශාකයක් නෙවෙයිනේ. ඒ වගේම කුරුලෑ ඉතා අධික ලෙස තියෙන කෙනෙකුට කුරුලෑ සුව කරගන්නවා වගේම කුරුලෑ ලප කැලැල් සුව කරගන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස බ්ලීචින් අඩංගු ආලේපන භාවිතා කිරීම නිසා ඇති වූ ආසාදන හා කළු ලප සුව කරගන්න පුළුවන්. තව මේ පැක් එක මගින් අපේ සමේ තිබෙන විෂ බීජ ඉවත් වී අපේ සම නිරෝගීව පැහැපත් කර දෙනවා. ඒ වගේම කුරුලෑ ආසාදන නැති කෙනෙකුට වුණත් මේ පැක් එක භාවිතා කරන්න පුළුවන්. කොහොඹ කහ කියලා කියන්නේ විෂ බීජ නාශකයක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ කොහොඹ වලින් අපේ සමට අහිතක් වෙන්නේ නැහැ. දැන් බලමු කොහොමද මේ පැක් එක හදාගන්නේ කියලා. මුලින්ම පැසුණු නැති කොහොඹ කොළ ටිකක් ගන්න. ඔයාගේ ප්‍රමාණයට ගන්න. මේ පැක් එක මුහුණේ බෙල්ලේ අත්වල උනත් ආලේප කරන්න පුළුවන්. මේ පැක් එක හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මම මේ වගේ කොහොඹ දළු මිටක් සූරලා ගත්තා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ගන්න පුළුවන් කොහොඹ දළු ප්‍රමාණය ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ස්වභාවික සත්කාර කරද්දී අපි මේ අමුද්‍රව්‍ය හොඳින් සෝදලා ගන්න අමතක කරන්න එපා. මොකද කුණු දූවිලි තියෙන්න පුළුවන්. ඉතින් හොඳින් සෝදලා ගන්න. හොඳින් සෝද ගනිපු කොහොඹ දළු ටික මම මෙන්න මේ වගේ වංගෙඩියක් ආධාරයෙන් කොටලා ගන්නවා. ඉතින් ඔයාලට මේක බ්ලෙන්ඩ් කරන්නත් පුළුවන්. මට හිතුණාද කොහොඹ කොළ කොටලා ගන්නවා නම් හොඳයි කියලා. ඉතින් මේ වගේ හොඳින් පිරිසිදු කරගන්න ඕන හැම භාජනයක්ම අපි පාවිච්චි කරන. මොකද අපි මුහුණටනේ මේ දේවල් ගාන්නේ. ඒක නිසා ඉතින් මේ විදිහට කොහොඹ කොළ ටික දාලා කොටලා ගන්නයි තියෙන්නේ. ඒ වගේම මම කොහොඹ කොළ විතරක් නෙමෙයි අද මම අමු කහත් භාවිතා කරනවා. දැන් අපි මේ කොහොඹ දළු ටික හොඳින් කොටා ගමු. කොටාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි අනිත් අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. මෙන්න මේ විදිහට තමයි කෙටු නෑම් පස්සේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි කොටාගෙන ඊට පස්සේ අපි අර ඉතිරි අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. මම දැන් මේ එකතු කරන්නේ කඩල පිටි. ඒ වගේම මම කිව්වනේ අමු කහ එකතු කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ මට අමු කහ නැහැ. ඒ නිසා මම මේ එකතු කරන්නේ කස්තුරි කහ. ඉතින් අමු කහ තමයි මේ පැක් එකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අමු කහ නැත්නම් ඔයාලට කස්තුරි කහ භාවිතා කරන්න පුළුවන්. දැන් අමුද්‍රව්‍ය සියල්ල හොඳින් කොටා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපේ පැක් එක ඔන්න හදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කෑලි සහිතව තියෙනවා. මොකද මම බ්ලෙන්ඩර් කරේ නැති නිසා. ඉතින් මම කොටලා තමයි අද ගත්තේ. ඔයාලා කැමති ක්‍රමයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. දැන් මගේ පැක් එක හරි. මෙන්න මේ වගේ තමයි කොහොඹ කහ පේස් පැක් එක තියෙන්නේ. ඔන්න ඉතින් දැන් හොඳින් පිරිසුදු කරගනිපු මුහුණේ අපේ පේස් පැක් එක ඇප්ලයි කරන්නයි හදන්නේ. මොන දේ කරන්නත් කලින් අපේ මුහුණ ෆේස් වොෂ් හෝ ක්ලෙන්සර් යොදා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මේ හදාගනිපු පැක් එක ඇප්ලයි කරන්න. මේ අතරේ මම තව දෙයක් කියන්න ඕන. අනිත් පැක් එකක් වගේ නෙමෙයි මේ කොහොඹ කහ පැක් එක චුට්ටක් විතර සැරයි. චුට්ටක් නෙමෙයි සැරයි. මං හිතනවා ඒ සැර ගතිය නිසාම තමයි අපේ සම
හොඳින් පැහැපත් කරලා නිරෝගී කරලා දෙන්නේ කියලා. ඉතින් මේ පැක් එක ඇප්ලයි කරනකොට ඇස් වලින් කඳුළු වෙනවා හොගාලා. ඒකත් කියන්න ඕන. ඒකට බය නම් වෙන්න එපා. ඒක ස්වභාවිකවම එන දෙයක්. ඉතින් ගොඩක් කට්ටිය මේ පැක් එක ආලේප කරන්න එච්චර කැමති නැත්තේ මං හිතන්නේ ඒක නිසා. ඒ වුණාට මේකෙන් ලැබෙන ප්‍රතිඵල අතිවිශිෂ්ටයි. ඉතින් ඔයාලත් භාවිතා කරලා බලන්න. ඇත්තටම කොහොඹ කහ පේස් පැක් එකෙන් අපිට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ පැක් එක මම මේ විනාඩි 15ක් 20ක් වගේ තියනවා. ඔයාට තියාගන්න පුළුවන් ප්‍රමාණයක් තියාගෙන පිරිසිදු ඇල් ජලයෙන් ඉවත් කරන්න. ඔයාට ගහපු පළවෙනි දවසේම වෙනස බලා ගන්න පුළුවන් වෙනවා. ඔයත් බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කරපු කෙනෙක් නම් කොහොඹ කහ පේස් පැක් එක ආලේප කර දාට පහුවෙනිදට ඒ ආසාදන බ්ලීචින් නිසා ඇතිවෙච්ච ආසාදන තව වැඩි වෙන්න ගනීවි. ඒකට බය වෙන්න එපා. මොකද කොහොඹ කහ වලින් කරන්නේ අපේ සමේ තිබෙන විෂ පිට දැමීමයි. ඉන්පසු ඒ විෂ සුව කර ලප කැලැල් සුව කර නිරෝගී සමක් ඔබට ලබා දෙනවා. කුරුලෑ තියෙන කෙනෙකුට විතරක් නෙමෙයි, සාමාන්‍ය සමක් තියෙන කෙනෙකුට උනත් සම පිරිසිදු කර තව තවත් සම පැහැපත් කරන්න මේ පැක් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට සතියකට සැරයක් හෝ දෙසරයක් මේ පැක් එක භාවිතා කරන්න පුළුවන්. පැහැපත් නිරෝගී සමක් ඔබට ලැබෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ. ඉතා ඉවසීමෙන් කරලා බලන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් මගේ යාළුවෝ ලස්සනට ඉන්න ඕන.